ලංකාවේ එකෙක් යාළු මේ ජොබ් එකක් නැතුව ඉඳලා සියම් බලන්ඩුව පැත්තේ එකෙක් මේ ජපානයට තමයි රස්සානදු හොරෙන්ලු පැන්නේ විසිට් වීසා එකක් ගහගෙන ගිහින් ජපානේම මු ඇවිද හිටියලු සෑහෙන කාලයක් රස්සා නැතුව ඉන්නකොට මේ මූට සෙට් වුණාලු මචං සූ එකක් අතු ගන්න. හරි සූ එකක මේ කූඩු සුද්ධ කරන. මු ඉතින් ඕක කරගෙන හැම්මෙන් කාලයක් ෂේප් එකේ හිටියලු. ඉන්නකොට ඒ සූ එකට වැඩියෙන්ම සෙනගාවේ ඉතාම දුර්ලභ සිංහෙක් හිටියා. ඒ සිංහයා බලන්න සෑහෙන සෙනගක් එනවා. හරිද? එක වෙලාවක මචං මේ සිංහයා මැරෙනවා. සිංහයා මැරෙනවා කියන්නේ මේ සූ එකේ බිස්නස් එක ඉවරයි කියලා වෙනවා. දැන් සූ එකේ මැනේජ්මන්ට් එක තීරණය කරාලු. දැන් මොකද කරන්නේ? එනකොට ඒකේ ඩිරෙක්ටර් කෙනෙක් කෝල් දැන් වෙන කරන්න දෙයක් නැහැ මේ මරනවා කියන ආරංචිය එළියට කියන්නේ නැතුව සිංහයාගේ හැම අරගෙන අපි හදමු කියලා ඩමිය නෑ එකෙකුට මිනිහෙකුට අඳුරු දැන් ඔකට අහුවෙන්නේ නැත්තේ කවුරු කියලාද අපේ බෑ කියන්නේ නෑ ඉතින් ආයි මොනවද සිංහලේනේ බා මගුලක් කතා සිංහලයකෝ සෝරි මොලා නිකන් මූට කන්වින්ස් කරාලු වැඩේ හරි ඕකේ හොඳ සැලරි එකකුත් දෙන්න මූ දරුවලු හරි ලයිෆ් එක ගොඩ යන